ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ කාන්තාවන්ගේ සුරාන්තය ගැන. පිරිමි පුද්ගලයින්ට ලිංගික සම්බන්ධතාවයේ උපරිම අවස්ථාවට ආවට පස්සේ ධාතු පිටවීම සිද්ධ වෙනවා. ඒත් ස්ත්‍රීන්ට එහෙම වෙන්නේ නැහැ. ඒත් ස්ත්‍රීන්ට සුරතාන්තය ලබා ගන්න පුළුවන්. පිරිමින්ට වගේම බොහොම ඉක්මනට සුරතාන්තය ලබා ගන්නේ නැති වුණත් කාන්තා සුරතාන්තය කියන්නේත් ඔවුන්ට ලිංගිකව ලැබිය හැකි ඉහළම සතුටක්. සුරතාන්තයේදී කාන්තාවන්ට ඔවුන්ට දැනෙන වෙනසක් තිබෙනවා. ඒ වගේම යෝනියෙන් යම් ශ්‍රාවයක් නිකුත් වීමත් සුරතාන්තයේදී සිද්ධ වෙනවා. එහෙත් මේ ශ්‍රාවය කාම චිත්‍රපටවල අතිශෝක්තියෙන් පෙන්වන තරමට ටැප් එකකින් වතුර වහනය වන තරමට එන්නේ නැහැ. සුරතාන්තයට ළඟා වෙනවත් එක්කම හදවතේ ගැස්ම වැඩි වෙනවා. ඒ වගේම හුස්ම ගැනීමේ වේගයත් බොහෝම වැඩි වෙනවා. ඔබ සමහර විට නොදන්නවත් ඇති යෝනිය හෝ හමනිය පිරිමැදීමේදී සුරතාන්තයේ ඒ අවට මාංශ පේශීන් ඉහිල්වීමක් සිද්ධ වෙනවා. කාන්තාවන්ටත් ළඟ සුරාන්තය එකකට වඩා අත්දකින්න පුළුවන්කමක් තියෙනවා. පිරිමින්ට වගේ සම්පූර්ණයෙන්ම අඩපණවීමක් සිදු නොවන නිසා කාන්තාවන්ට එකවර සුරතාන්තය එකකට වඩා රස විඳින්න පුළුවන්.